අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මුණ ගැහෙන්ට යන්නේ. ශුද්ධ බයිබලයේ නාහුම් පළවෙනි පරිච්ඡේදයේ 7 වන පදය අද දවසේ ඔබගේ මගේ ආශිර්වාද වචනයව තිබෙනවා. ස්වාමින් වහන්සේ යහපත්ය විපත්ති දවසේදී බල කොටුවක්ය. උන්වහන්සේ තමන් කෙරේ විශ්වාස තබන්නන් දන්නාසේක. ඊටාම අලංකාර වචනයක්. අපි නැවතත් උන්වහන්සේගේ ආශිර්වාදය අත්පත් කරගන්න විදිහ ස්වාමින් වහන්සේ යහපත් බව අපි රස බලලා දැනගන්න අවශ්‍යයි. විපත්ති දවසේදී බලකොටුවක් බව අපි දැනගන්න අවශ්‍යයි. අපේ විශ්වාසයෙන් දකින්ට අවශ්‍යයි. ඇදහිල්ලෙන් අපි විශ්වාස කරන්න අවශ්‍යයි. එවිට උන්වහන්සේ කියනවා උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසය තබන්නන් දන්නාසේක. අපිට රඟපාන්න බෑ උන්වහන්සේ යහපත් හාලෙලූයා ප්‍රශංසා වේවා ආමෙන්. අපිට රඟපාන්න බෑ යහපත් කියලා. විපත්ති දවසේදී උන්වහන්සේ මට මෙහෙම කරා කියලා අපිට වචනයෙන් දේවල් විතරක් කියන්න බෑ. අපිට උන්වහන්සේ සැබෑ බලකොටුවක් බව අපි ජීවිත සාක්ෂිය සමග ගමන් කරන්නට අවශ්‍යයි. අපේ හැසිරීම ක්‍රියාව අපේ තිබෙන ගනුදෙනු මේ හැම දෙයක් එක්ක අපිව පේන්න ඕනේ අපි උන්වහන්සේගේ දරුවෙක්, උන්වහන්සේ අපේ බලකොටුව, උන්වහන්සේ අපිට යහපත්ව සිටිනවා කියලා. ඒ වගේම උන්වහන්සේට තබන විශ්වාසය අපි ඇතුළාන්තයෙන් අපේ හදවත නැමැති දොරටුව විවෘත කරලා දෙන විශ්වාසය උන්වහන්සේ කියනවා මම ඒක දන්නවා. උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසය තබන්නන් දන්නාසේක. එතකොට ඔබයි මමයි අද දවසේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ. අපි උන්වහන්සේට විශ්වාසවන්තව සිටිනවද? අපේ විශ්වාසකමවන්තකම උන්වහන්සේ දන්නවද? අපි විශ්වාසවන්තව සිටිනවා කියලා උන්වහන්සේට දැනෙනවද? අපි ඒ දැනෙන විදිහට ජීවත් වෙනවද? ඊටාම අලංකාර වචනයක් දරුවනේ. උන්වහන්සේ හරි යහපත්. උන්වහන්සේ විපත්ති දවසේදී බලකොටුවක්. හැබැයි අපේ විශ්වාසය කොතනද තියෙන්නේ? අපි විශ්වාස කරන බව උන්වහන්සේ දන්නවද? අද දවසෙත් මේ අලංකාර වචනය පාදයට පහනක් මාවතට එලියක් වන පිණිස ස්වාමින් වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ සියලු දෙනාටම උන්වහන්සේගේ බලවත් ආශිර්වාදය නිදහස් වේවා. යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. ආමෙන්. යේසු පිහිටයි. සුබ දවසක් වේවා.